ආයුබෝවන් ඔයාලා හැමෝටම සකුරා කුකින් channel YouTube නාලිකාවට ආදරයෙන් පිළිගන්නවා. අද අපේ වීඩියෝ එකෙන් හොඳට පැණිඋරන විදියටත් පෙඟෙන්න නැති වෙන්න තියාගන්න පුළුවන් විදියටත් රසම රස පැණි වලලු හදාගන්නේ කොහොමද කියලා ඔයාලට දැනගන්න පුළුවන්. මුලින්ම අපි බැටර් එක හදාගන්න තෙත හාල් පිටි කෝප්පයක් අරන් තියෙනවා. දැන් අපි මේකට පාන් පිටි කෝප්ප 3න් එකක් දාගන්නවා. ඊළඟට ඊස් තේ හැඳි බාගෙට මද උණුසුම් වතුර තේ හැන්දක් දාලා හොඳට දිය කරගෙන ඒක බැටර් එකට එකතු කරගන්නවා. ඊළඟට වතුර කෝප්ප භාගයක් අරගෙන තියෙනවා. වතුර එකෙන් ටික ටික දාලා හොඳට කලවම් කරලා බැටර් එක හදාගන්න ඕනි. ඉතින් මෙන්න මේ පදම එනකම් බැටර් එක හදාගන්න. ඊළඟට අපි හොඳට බැටර් එක කවර් කරලා පැයක් පිපෙන්න තියලා තියෙනවා. මේ තියෙන්නේ අපේ බැටර් එක පැයකට පස්සේ මේක දැන් හොඳටම පිපිලයි තියෙන්නේ. අපි කලරින් බිඳුවකුත් එකතු කරනවා. ඔයාලා කැමති නම් කැමති පාටක් එකතු කරගන්න. ඔයාලට මේ වෙලාවේදී ලුණු ටිකක් රස අනුව එකතු කරගන්න පුළුවන්. ඊළඟට හොඳට මේ වගේ කලවම් කරගන්න. දැන් අපි sugar syrup එක හදන්නයි යන්නේ. ඒකට මම සීනි කෝප්පයක් අරන් තියෙනවා. ඒකටම මම වතුර කෝප්පයක් එකතු කරලා ලිප ඕන් කරලා සීනි ටික හොඳට උණු වෙන්න අරිනවා. මේ වෙලාවේදී ඔයාලා ලුණු ටිකකුත් මේකට එකතු කරන්න. මේ ගානට සීනි ටික උණු වුණාම ඇති, වැඩි උණු වෙන්න ඕනි නැහැ. දැන් ඔයාලා කලින් හදාගත්ත බැටර් එක පයිපින් බෑග් එකකට දාලා ඒක සිදුරක් හදාගෙන ඉන්න. ඊට පස්සේ තෙල් ටිකක් රත් වෙන්න තියලා බැටර් එකෙන් වලලු හැඩයට හරි ඔයාලා කැමති හැඩයකට මේ විදියට තෙල් එකට දාගන්න. එක පැත්තක් බැදගත්තම අනිත් පැත්ත දාලා ඒ පැත්තත් බැදුනම ඊළඟට කෙලින්ම රස්නේ පිටින්ම sugar syrup එකට මේක දාගන්න. ඊට පස්සේ තත්පර 15ක් 20ක් ඒ විදියටම තියන්න. රස්නේ පිටින්ම පැණියකට දාගත්තම තමයි හොඳට පැණි උරාගන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත පැණි වලලු ටික. මේ වගේ ලස්සනට පැණි වලලු ඔයාලත් හදලා බලන්න. ඔයාලා අපේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. සකුරා කුකින් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. bell icon එකත් click කරන්න.